සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂයට අනුව 2026 අවුරුද්ද ලංකාවට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන කාරණේ සම්බන්ධව මගෙන් කිහිප දෙනෙක්ම අහලා තිබුණා අනේ මිස් ඔයාගේ ජ්‍යොතිෂය දැනුම භාවිතා කරලා පොඩ්ඩක් උපදෙසක් දෙන්න 2026 අවුරුද්ද මොන විදිහ වෙයිද මොන වගේ තත්ත්වයක් උදා වෙයිද අපි කොහොමද 2026 අවුරුද්දට මුහුණ දෙන්නේ ආදී කරුණු සම්බන්ධව කිහිප දෙනෙක්ම මගෙන් විමසීම් කරලා තිබුණා. ඒ වගේම තමයි මගේ WhatsApp එකට කේන්දර පරීක්ෂා කිරීම සඳහා ගොඩ දෙනෙක් මේ දවස්වල ඉල්ලීම් කරලා තියෙනවා, මැසේජස් දාලා තියෙනවා ලංකාව වගේම විදේශ රටවල් වල සිටින අය. නමුත් මට මේ දවස්වල කේන්දරේ බාර ගන්න විදිහක් නැහැ. ඒ වෙනුවෙන් මට කැප වෙන්න වෙලාවක් නැහැ. ඒක නිසා මම ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් යොදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 2026 අවුරුද්ද ගැන කතා කරද්දී මේ මොහොතේදී සෙනසුරු ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශිය හරහා. එතකොට 2027 මැයි මාසෙ විතර වෙනකම් මේ සෙනසුරු ග්‍රහයා මීන රාශිය හරහා ගමන් කරනවා. එතකොට ලංකා කේන්දරයට මේ දවස්වල ගතවන ග්‍රහ පිහිටීම් අනුව ලංකා කේන්දරයට එතරම් සුබදායක නැහැ. නමුත් කියන්න ඕන ජනවාරි මාසේ 16න් පස්සේ ඉදිරියට දින 60ක් විතර ලංකා කේන්දරයට අනුව ගොඩාක් දුරට මේ ස්වභාවික සංසිද්ධීන්ට වැඩිය මිනිස්සු අතර ද්වේෂ සහගත සිතුවිලි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ 2026 ජනවාරි 16න් පස්සේ ගොඩාක් දුරට රියානතුරු වැඩි වෙන්න පුළුවන්. ගිනි ගැනීම් ඒ වගේ දේවල් ස්වභාවිකව ඇතිවෙන ගිනි ගැනීම් වලට වැඩිය යම්කිසි උපක්‍රම මගින් සිදුවන ගිනි තැබීම් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් දුරට රියානතුරු අර පහුගිය කාලේදී සිද්ධ වුණා වගේ එක දිගට සිදුවීමේ හැකියාවක් තියෙනවා මේ ග්‍රහ ශක්තියන්ගේ බලපෑම නිසා. එතකොට ඔයාලට කියන්න ඕන මේ කාල සීමාවේදී මේ රියානතුරු වැඩිවීම එතකොට කුජගහයා මකර රාශියට ගමන් කිරීම නිසා ගොඩාක් දුරට මිනිසුන් තුළ ප්‍රකෝපකාරී හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම එකිනෙකා කෙරෙහි දේශ සහගත සිතුවිලි ඇති වෙලා වෙඩි තැබීම්, ලේ වැగిරීම් වගේ දේවල් සුලභව සිද්ධ වෙන්නට පුළුවන්. මේ ඉදිරි කාල සීමාව තුළදී. ඒ කියන්නේ ජනවාරි මාසේ 16න් පස්සේ ඉදිරියට දින 50ක වගේ කාල සීමාවක් තුළ ඒක නිසා මාර්ග අනතුරු ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ගමන් බිමන් යද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න, තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙලා යයි පෙබරවාරි මාසයේ වගේ වෙද්දී. නමුත් මට කියන්න ඕන මාර්තු මාසේ 17 වගේ වෙද්දී තත්ත්වය ටිකක් වෙනස් තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම කියන්න ඕන 2026 මාර්තු මාසේ 17 වෙනිදායින් පසුව ඉදිරියට සති දෙකක වැනි කාලයක් ඇතුළත ගොඩාක් දුරට ලෝකයටම බලපැවැත්වෙන පරිදි ස්වභාවික ආපදා තත්ත්වයේ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මියන්මාර් රාජ්‍යයට නැවත වරක් භූමිකම්පා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්දියාව අදි රටවල් කේන්ද්‍ර කරගෙන භූමිකම්පා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මෙහිදී මම විශේෂයෙන් කියන්න ඕන ලංකාවට මේ ග්‍රහයන්ගේ මේ සංයෝග වීම ගොඩාක් දුරට බලපානවා. ජන ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ලංකාවට. සුළඟේ වේගයේ වැඩිවීමක් නිසා දැඩි සුළං තත්ත්වයක් ලංකාවට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ මිනිසුන් අතර යම්කිසි ගැටලුමේ තත්ත්වයක් ඇති වෙලා එකිනෙකා කෙරෙහි නුරුස්සන ගතිය වගේම තමන්ගේ අයිතීන් ඉල්ලලා උද්ඝෝෂණ කිරීම වගේ තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මාර්තු මාසේ 17න් පස්සේ අනිවාර්යයෙන්ම ධර්මානුකූලව කටයුතු කරන්න. මේ තත්ත්වය සති දෙකක කාලයක් පුරා පවතිනවා. ඒ වගේම තමයි 2026 අප්‍රේල් මාසේ 3 වෙනිදායින් පස්සේ ඉදිරියට දින 50ක කාලය අතිශයම තීරණාත්මක කාල සීමාවක් වෙයි. මොකද කුජ ශනි යෝග වීමක් සිද්ධ වෙනවා මීන රාශිය තුල. මෙය පැහැදිලිව හැම ලග්නයකටම බලපාන කාරණයක්. විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ට මේ කාල සීමාවේදී සෞඛ්‍යමය තත්ත්වයේ ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සමස්තයක් විදිහට බැලුවොත් සෑම කෙනෙකුටම මේ ග්‍රහ සංයෝග වීම බලපාන්නට පුළුවන්. ඉතින්
2026 අවුරුද්ද ගැන කතා කරද්දි ගොඩක් අය කියනවා අතිශය හොඳ කාල සීමාවක් උදා වෙනවා කියලා. ඉතින් මට නම් මේ ග්‍රහ ශක්තියන්ගේ බලපෑම් පදනම් කරගෙන එහිම සුබ දෙයක් සිද්ධ වෙනවා කියලා කියන්නට අපහසුයි. ඒ වගේම සැප්තැම්බර් මාසෙ වෙද්දී නැවත රට තුල අපේ ලංකාව තුල රියනතුරු ඒ වගේම ගිනි ගැනීම් ඒ වගේම වෙඩි තැබීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එකිනෙකා කෙරෙහි ද්වේෂ සහගත සිතුවිලි වර්ධනය වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ගොඩාක් අය කියනවා මේ ජ්‍යොතිෂය වේදීන් එකතු වෙලා මේ මෙහෙම නරක දේවල්මයි කියන්නේ මෙහෙම වෙනවා කියලා. එහෙම කියලා දොස් නගන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් අපි දන්න ශාස්ත්‍රයේ පදනම් කරගෙන වෙන්න තියෙන්නේ මෙන්න මේ විදිහ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. වගේම අපිට මේන් වැළකෙන්නේ කොහොමද කියලාත් ඔයාලට කියලා දෙන්න පුළුවන්. ආගමානුකූලව ධර්මානුකූලව කටයුතු කරන කෙනා ධර්මයේ විසින් අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. ඒක නිසා තමන් ප්‍රතිපත්තිගරුකව ධර්මයේ තුල හැසිරෙන්න තමන් අදහන ආගම කුමක්වත් පංචශීලය ආරක්ෂා කරගෙන තමන් ධාර්මිකව කටයුතු කරනවා නම් මේ ග්‍රහ ශක්තියන්ගේ බලය අභිමවා තමන්ගේ චිත්ත ශක්තිය මානසික ශක්තිය වර්ධනය කරගෙන ජීවිතය යහපත් අයුරින් පවත්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් අපිට මේ කාල සීමාව තුළදී මේ මීන රාශිගත වීම සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වීම තුලින් තමයි මේ ගොඩාක් දුරට ලංකාව කේන්දරයට අනුව මේ අයහපත් තත්ත්වයන් උදා වෙලා තියෙන්නේ. මේක චක්‍රයක්. මේ ක්‍රියාවලිය මේ විදිහට සිද්ධ වෙනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. එතකොට දීර්ඝ කාලීනව ලංකාවට මේ වගේ දේවල් වෙන්නේ නැහැ. මේ මීන රාශිය හරහා ගමන් කිරීම නිසා ඒ කියන්නේ ලංකා කේන්දරයේ කුම්භ ලග්නය එතකොට දෙවැන්න හරහා මීන රාශිය හරහා තමයි මේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන්නේ 2027 මැයි මාසෙ විතර වෙනකම්. ඉතින් ඒ කාල සීමාව තුලදී කොහොමත් ගොඩාක් දුරට ජනතාව පීඩාවට පත් වෙන දේවල් තමයි සිද්ධ වෙන්නේ. මේක තමයි ඇත්ත කාරණාව. ඉතින් මේකට කිසි කෙනෙක්ට දොස් කියලා එහෙම වැඩක් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් පුජ්‍යලේකුගේ කේන්දරයේ ගත්තත් මේ දවස් ටිකේ මේ කුම්භ ලග්න හිමියන්ට අතිශය අමාරු කාල සීමාවක්. මොකද ලග්නේ රාෂ්ටකයක ඒ රාෂ්ටකයට මුහුණ දීලා ඉන්නේ කුම්භ ලග්න හිමියන්. ඒ වගේම ලංකා කේන්දරයට අනුව කුම්භ ලග්නය. එතකොට මේ වෙලාවේදී ඒ රාෂ්ට්‍රික තත්ත්වයක තමයි රට ගමන් කරන්නේ. එතකොට එවැනි තත්ත්වයක් අනුවේ ගොඩක් ජනතාව පීඩාවට පත්වන ස්වභාවික සංසිද්ධීන් සිද්ධ වෙන්නට පුළුවන්. මේක ඈත ඉතිහාසයේදීත් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේ පහුගිය වර්ෂයේ පුරාම සහ මේ වර්ෂයේදී මේ සිද්ධ වෙච්ච ස්වභාවික සංසිද්ධීන් බැලුවම සෙනසුරුගේ මේ මීන රාශිය හරහා ගමන් කිරීම හේතු කොටගෙන මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ දේවල් මේ ග්‍රහයෝ කරන දේවල්ද එහෙම ග්‍රහයොන්ට එහෙම කරන්න පුළුවන්ද ආදී දේවල් ගොඩාක් සමාජය තුල කතා බහට ලක් වෙනවා. ඉතින් මේ නියාම ධර්ම කියන දේවල් වලට අපි මේ සියලු දෙනාම යටත්. ඒක ගොඩක් දුරට තේරුම් ගන්න ඕනි. ගැඹුරින් මේ දේවල් මේ විෂය හදාරන්නට ඕනි. එතකොට ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේ ධර්මයට එකඟ කාරණයක්ද මේක කියලා. එතකොට බුදුදහම තුල කතා කරලා තියෙනවා මේ නියාම ධර්මයන් වලට පුජ්‍යලයා යටත් වෙන්නේ කොහොමද? ඒවා ගැඹුරින් අධ්‍යයනය කරන්න. කොහොමද ඔබේ කර්ම යාන්ත්‍රණය මේ නියාමයන් එක ගැලපෙන්නේ කොහොමද? මේ එන්නේ කාරණාවන් සම්බන්ධව අධ්‍යයනය කරන කෙනෙක්ට මේවා සාමාන්‍ය දේවල්. අනිත් අයට මේවා ගැටලු සහගත වෙන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ ලංකා කේන්දරයට අනුව මේ මොහොතේදී සෙනසුරු ග්‍රහයා මීන රාශිය හරහා ගමන් කරන නිසා ඒ රාෂ්ට්‍රික තත්ත්වයක් පවතිනවා. එතකොට දෙවැන්න තුලින් කතා කරන්නේ සමස්ත ජනතාව පිළිබඳව. එතකොට සෙනසුරු දෙවැන්නේ ගමන් කරද්දී ජනතාව පීඩාවට පත් වෙන සිදුවීම් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මීන රාශියෙන් පස්සේ මේෂ රාශියට සෙනසුරු ගමන් කිරීම නිසා ලංකා කේන්දරයට අනුව අනාගතයේදී 2027න් පසුව ලෝකයේ අපේ මිත්‍රශීලී රටවල් සමග යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් වලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් රාජ්‍යපාලකයන් මේ රට තුල පහළ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ දවස්වල කතා බහට ලක් වෙන කාරණාවක් තමයි ජනාධිපතිතුමාගේ කේන්දරය සම්බන්ධව කතිකාවතක් ගොඩ නැගිලා තියෙනවා. එක පිරිසක් කියනවා ධනු ලග්නය කියලා, තව පිරිසක් කියනවා වෘශ්චික ලග්නය කියලා. නමුත් මේ කේන්දර දෙකම මම හදලා බැලුවා. එතුමාගේ උපන් විස්තර පාදක කරගෙන. එතකොට මම නම් මේ වෙලාවේදී කිසිසේත්ම පිළිගන්නේ නැහැ එතුමා ධනු ලග්න හිමියෙක් කියලා. මොකද ධනු ලග්නය නම් ධනු ලග්න කේන්දරයට අනුව නම් සිකුරු ග්‍රහයා ලග්නගත වෙන්න ඕන.
එතකොට සිකුරු ග්‍රහයා ලග්නගතව ඉන්න පුජ්‍යලයේගේ රූප ස්වභාවය, චර්යා රටාවන් සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් වෘශ්චික ලග්න හිමියෙක් ලෙස ගත්තොත් කේන්දරය එතුමාට රවි බුධ සංයෝග වෙලා ලග්න භාවය තුල පිහිටා සිටිනවා. එතකොට රාජපාලකයෙකුට උචිතම ග්‍රහ පිහිටීමක් තමයි රවි බුධ සංයෝගය ලග්නගතව පිහිටීම. ඒ වගේම තමයි රවි සහ බුධ සංයෝගය නිසා එතුමාගේ පෞරුෂත්වය, එතුමාගේ රූපය සමානකමක් දරනවා රවි බුධ සංයෝග වීම නිසා ලග්න භාවය තුල. ඒ වගේම එතුමාගේ පෞල් පසුබිම ගත්තොත් තුන්වන භාවය තුල චන්ද්‍රයාගේ පිහිටීම සහෝදරියන්ගේ ලාභයක් පෙන්눔 කරනවා. නමුත් ධනු ලග්නයට අනුව බැලුවොත් ඒ විදිහට පෙන්눔 කරන්නේ නැහැ. ඒ වගේම තව කාරණා ගොඩාක් තියෙනවා එතුමාගේ ලග්නය වෘශ්චික කියලා තහවුරු කරන්න. එතකොට අපි එතුමාගේ කේන්දරය මොන ආකාරයටද දීලා තියෙන කියන කාරණා සම්බන්ධව කතා කිරීමේ මේ වෙලාවේදී මම අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් මගේ මතය නම් මේකයි. එතුමාගේ කේන්දරය අනුව නම් එතුමාගේ උපන් වේලාව අනුව එතුමා ඒකාන්ත වශයෙන්ම වෘශ්චික ලග්න හිමියෙක්. මේ වෙලාවේදී එතුමාගේ කේන්දරයටත් ගත වෙන්නේ සෙනසුරු මහ දසාවේ සෙනසුරු අන්තර් දසාවක් ගත වෙනවා. ඉතින් ඒක පාලකයාගේ කේන්දරය හා ලංකා කේන්දරයක හා සමානව ගලාගෙන යන අවස්ථාවක්. මේක තමයි ලෝකයේ ස්වභාවය. ඒකට දැන් පහුගිය කාල සීමාවේදී ඇති වුණ තත්ත්වයට ගොඩාක් අය ජනාධිපතිතුමාගේ මේ කේන්දරයේ ප්‍රශ්නයක්, ඒ වගේම එතුමාගේ පාලනය නිසා මේ දේ සිදු වුණා, ශාප කිරීම, මේක ශාපයක් ආදී ලෙස සඳහන් කරලා තිබුණා. මම නම් කිසිසේත්ම මේවට එකඟ වෙන්නේ නැහැ. මොකද එහෙම දෙයක් වෙන්න බෑ. මොකද මේක සිද්ධ වෙන්නේ මේ ග්‍රහ ශක්තියන්ගේ බලපෑම කොහොමත් සිද්ධ වෙනවා. එතකොට අදාළ කාල සීමාවේදී ඒට ඔරොත්තු දෙන පාලකෙක් තමයි බිහි වෙන්නේ. එතකොට මේක තමයි ලෝක ස්වභාවය. මේ නියම ධර්ම වලට අපි හැමෝම යටත් වෙනවා. ඒ වගේම තමයි අනාගතයේදී මේ ලෝකයේ මේ ක්‍රියාවලිය කියන එක අපිට වළක්වන්න බෑ. අදාළ කාල සීමාවට උචිත පාලකයන් ඒ කාල සීමාවේදී මේ ලෝකයට බිහි වෙනවා. අපි හැමෝම දන්නවා යුද්ධ කාල සීමාවේදී ඒ යුද්ධයට මුහුණ දෙන්න පුළුවන් රාජ්‍ය පාලකයෙක් ලෝකේ ලංකාව තුල පහළ වුණා. ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් පාලකයෙක් පහළ වුණා. ඒක තීරණය වෙලා තියෙන කාල සීමාව වෙද්දී ඒක මේ කර්ම යාන්ත්‍රණය මොන විදිහටද යන්නේ කියන එක ගැඹුරින් අධ්‍යයනය කරන්න නැතුව කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න බැරි දෙයක්. මේක තමයි ලෝක ස්වභාවය. මේක එකම දේ නැවත සිද්ධ වෙනවා ලෝකයේ තුල. ඊට අනුරූපීව පාලකයන් පහළ වෙනවා. මේක තමයි ස්වභාවය. ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් පාලකයන් මේ ලෝකයේ තුල පහළ වෙනවා. අපේ රටේ පහළ වෙනවා. මේ කර්ම යාන්ත්‍රණය මේ විදිහට චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක තමයි මේ ලෝකයේ ස්වභාවය. ලෝකයේ ඇති වෙනවා නැති වෙනවා. මිනිස්සු මේ ලෝකයට ආවුතින් දුක් විඳින්නට සිද්ධ වෙනවා. සැප කියන දේ අල්පයි, දුක වැඩි. ඒකයි ලෝකයේ ස්වභාවය. මේක තමයි සම්මුතික සත්‍ය. නමුත් අපිට මේ ලෝකයේ අභිමවා යන්න බුදුන් වහන්සේ පරම සත්‍යයක් දේශනා කරා. අපිට මේ පරම සත්‍ය අවබෝධ කරගෙන මේ ලෝකයෙන් නිදහස් වෙන්නට පුළුවන්. මොකද ලෝකේ අපිට පාලනය කරන්නට බෑ. ඒක හොඳටම තේරුම් ගන්නට සාක්ෂි සහිතයි පහුගිය කාල සීමාවේදී වෙච්ච සිදුවීම්. ඔබටත් මටත් මේ ලෝකේ අපිට පාලනය කරන්නට බෑ. අපි මොන තත්වයක හිටියත් අපිට ධර්මයේ පිහිට රැකවරණය අර වෙන පිහිටක් නැහැ කියන එක අපි හැමෝටම තේරුම් ගියා. අපි මොන විදිහට ලෝකයේ අපේ ජීවිත ගොඩනගාගෙන තිබුණත් අපි මේ හේතුඵල දහමට යටත්. ඒ වගේම තමයි මේ න්‍යාම ධර්ම වලට අපි හැමෝම යටත්. මෙන්න මේකයි ස්වභාවය. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනි මේ ජ්‍යොතිෂය තුලින් හෝ වේවා, තමන්ගේ ධර්මයේ තුලින් හෝ වේවා අපිට මේ ලෝකය නිට්ටය නැහැ. අපේ වසඟේ පවත්වන්න බෑ. ඉතින් මම නම් ජ්‍යොතිෂය තුලින් තේරුම් ගත්ත එකම කාරණය තමයි මේ සම්මුතික ලෝකය අපේ වසඟේ පවත්වන්න බෑ. අපිට මේ දුකෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය ධර්මය පමණයි. අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කර ඒ පරම සත්‍ය අවබෝධ කිරීම තුළින් අපිට මේ ලෝකෙන් එතර වෙන්නට පුළුවන්. එතෙක් අපි මේ ලෝකයට යටත් වෙලා මේ ලෝකයට ආවොතින් අපිට මේ දුක් ගැහැටවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ලෝකයේ කාලෙන් කාලයට එක එක දිශානතීන්ට ගමන් කරනවා. මේක චක්‍රයක්. ඒකයි මේකේ අනාගතය අපිට කියන්න පුළුවන්. මේ ග්‍රහ ශක්තියන්ගේ සංයෝග වීම මත අපිට අනාගතේ මෙන්න මේ දේවල් වෙනවා කියලා කියන්න පුළුවන්. මේක ප්ලෑන් වෙලා තියෙන නිසා. නමුත් එතකොට කෙනෙක් මගෙන් අහන්න පුළුවන් නිවන් දකින්න එකත් ප්ලෑන් එකේ කොටසක්ද කියලා. නෑ. ඒක ඇවිල්ලා
පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීම මේ සම්මුතික ලෝකයෙන් බැහැරව සිද්ධ වෙන දෙයක්. සම්මුතික ලෝකයට අදාළ දෙයක් නෙවෙයි. ඉතින් මේ කර්ම යාන්ත්‍රණය ඔබේ ජීවිතයටත් වළංගුයි. මේ කර්ම යාන්ත්‍රණය මේ විදිහට ගලාගෙන යනවා තමන් කරන ලද කුසල අකුසල ශක්තියින් මත තමන්ගේ ජීවිතය ගොඩ නැගිලා තියෙනවා. ඉතින් මේක තේරුම් අරගෙන මේ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ලෝකේ මොන විදිහට ගලාගෙන ගියත් මේකේ ස්වභාවය මේක. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මිනිස්සුන්ට මේකෙන් ගැලවෙන්න මාර්ගයක්. ඒ ගැලවෙන මාර්ගය සාමාන්‍ය කෙනෙකුගේ මනසකට වැටහෙන්නේ නැහැ. නමුත් ගැඹුරින් මේ ධම ගවේෂණය කරපු උත්තමයන්ට තමන්ගේ මේ සිත කය දමනය කරලා මේ සසරෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් අවබෝධ කරේ නැත්නම් අපි සසර පුරාවටම මේ විදිහ ගම් වතුර වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දවසක මේ මුළු ලෝකයම ගිනිගෙන අළු වෙලා යන තත්ත්වයක් උදා වෙනවා. දවසකදී. ඒක බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට අපි මොන විදිහට මේ ලෝකයේ තුල ප්ලෑන් ගැහුවත්, අපි මොන විදිහට මේ භෞතික දේවල් ගොඩ නැගුවත් අපිට යම් කිසි දවසක මේ දේවල් අයින් කරලා, මේ දේවල් අතහැරලා මේ ලෝකෙන් යන්නට සිද්ධ වෙනවා. මේ ලෝකේ කියන්නේ ප්ලෑන් වීමක් තියෙන්නේ මෙතන. මේක කාලෙන් කාලෙට ඒක අපේ කර්ම ශක්තියත් එක්ක ඒක බෙදිලා යනවා. ඒක ඒක ගැඹුරින්ම මම ඒක ගවේෂණය කරලා තියෙනවා. සාමාන්‍ය පුජ්‍යලයාගේ ජීවිතයත් එහෙමයි, ලෝකයේ තුලත් එහෙමයි. එතකොට ජීවත් වෙන රටවල් වලටත් ඒ දේ බලපවත්වනවා. පුජ්‍යලයාගේ ජීවිතයටත් එහෙමයි. ඉතින් අපිට කරන්න පුළුවන් මේ න්‍යාම ධර්මයන් මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. එතකොට කර්ම ශක්තිය මේ විදිහට ගලාගෙන යනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ධර්මය අවබෝධ කිරීම තුළින් මේ කර්ම යාන්ත්‍රණය අභිමවා අපි කර්ම සත්‍ය අවබෝධ කිරීම පමණයි මේකෙන් ගැලවෙන්නට තියෙන එකම මාර්ගය. එතකොට මේ වගේ ග්‍රහ ශක්තියන්ගේ බලපෑම් එන්න හේතුවක් තියෙනවා. ග්‍රහ ශක්තියන්ගේ බලපෑවීම ග්‍රහ ශක්තියන්ගේ බලය අභිමවා චිත්ත ශක්තිය වර්ධනය කර කෙනෙක්ට මේ ලෝකයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තියෙනවා. නමුත් එහිදී ඔබේ කර්මය මොන විදිහටද පෙළ ගැස්සිලා තියෙන කියන කාරණය අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගන්න ඕන. එතකොට මගෙන් අහලා තිබුණා දැන් මේ පහෝගිය ගම් වතුර තත්වයේදී විපතටපත් උනේ මේ කර්ම මේ දැඩි ලෙස අකුසල් කර්ම කරපු අයද කියලා. නැහැ. ඒක ගැඹුරින්ම අපි ගවේෂණය කළ යුතු කාරණයක්. හැමෝම මේ න්‍යාම ධර්ම වලට යටත් ගොඩක් දුරට මගෙන් මේ ගැන ගොඩක් මම මේ සම්බන්ධව ගොඩාක් හැදෑරීම් කරලා තියෙනවා. එතකොට මම මේ සුනාමිය අවස්ථාවේදී සුනාමියෙන් මිය ගිය බොහෝ පිරිසක් ලංකාවේ වගේම විදේශගත අයගේ උපන් විස්තර අරගෙන මම මේ සම්බන්ධව පරිශීලනයක් කළා. එතකොට ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ පුජ්‍යලයන්ගේ මම කේන්දර හදාගෙන අලග උපන් විස්තර අරගෙන මේලගේ කර්ම ශක්තිය මොන විදිහටද මේ තිබිලා තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ මොකද්ද මේ විදිහට මේ යන්න හේතු වෙන්නේ මොන ශක්තියින් පදනම් කරගෙනද කියන කාරණේ සම්බන්ධව මම ගැඹුරින්ම ගවේෂණය කළා. ඒතකොට මංගල සමරවීර වගේ මේ මහත්මයාගේ මම උපන් විස්තර අරගෙන එතුමා මේ ප්‍රසිද්ධ පුජ්‍යලයෙක්. එතුමා මේ කොරෝනා වසංගතයේ මිය ගිය කෙනෙක්. ඉතින් මම එතුමාගේ කේන්දරේ වගේම තව ඒ වගේම ගිය ඒ වගේම අපවත් වුණ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ උපම් විස්තර පාදක කරගෙන මේ බැලුවා මේකට හේතුව මොකද්ද මේ ස්වභාවික මේ විදිහේ වසංගත රෝග තත්ත්වයන්ගේ පුද්ගලයෙකු මිය යන්න හේතු වන ග්‍රහ ශක්තියින් මොනවද? ඒ උප්පත්තියේදී මොන විදිහට යෙදුනොතින්ද මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ? මොන වගේ දුර්වල ශක්තියක් තියෙන වෙලාවකද මේ වගේ අවස්ථාවන්ටපත් වෙන්නේ කියලා. එතකොට සිකුරු ග්‍රහය නීච භාවයටපත් වෙලා තිබුණා, බුධ ග්‍රහය නීච භාවයටපත් වෙලා තිබුණා. කොරෝනා වසංගතයෙන් මිය ගිය ගොඩාක් පිරිසකගේ. එතකොට ඒක අපිට හොඳටම පැහැදිලි ග්‍රහ ශක්තියන්ගේ දුර්වල වීම මත ඒ පුජ්‍යලයාගේ මරණය ඒ විදිහට සිද්ධ වෙනවා. ඒක ජ්‍යොතිෂයට අනුව බලන්න ඕන කාරණයක්. ඒතර ජ්‍යොතිෂය පිළිබඳව දැනුමක් නැති කෙනෙක් එහෙම කොහොමද මේම වෙන්නේ කිය මාත් එක තර්ක කරන්න ආවා කියලා කිසිදු පළක් නැහැ. මොකද මම ධර්මයේ පිළිබඳවත් ගැඹුරින් හදාරපු කෙනෙක්. භාවනා ක්‍රමයන් සම්බන්ධයෙන් භාවනා ක්‍රම ගොඩාක් අධ්‍යයනය කරපු කෙනෙක්. ඒ වගේම තමයි ජ්‍යොතිෂය සම්බන්ධව සංසාරික වශයෙන් ලොකු දැනුමක් අරගෙන ආපු කෙනෙක්. එතකොට මම මේ දේවල් කියන්නේ මම පිළිබඳව මේ අධිතක්සේරුවෙන් කතා කරනවා නෙවෙයි. අපිට මේ සසරෙන් ගැලවෙන්න තමයි උත්සාහ කළ යුත්තේ කියන කාරණේ තමයි මම නිතරම කියන්නේ. එතකොට මෙහිදී කියන්න ඕනේ දැන් ඒ වගේම තමයි දැන් ওই ස්වභාවික ආපදා තත්ත්වයන් මිය ගිය ගොඩාක් අය ඒ මොහොත වෙද්දී ජම්මේ රාෂ්ට්‍රක අෂ්ටමේ රාෂ්ට්‍රක ගත කරලා තිබුණා. ඒ සම්බන්ධව මම උපන් විස්තර හොයාගෙන ඒ සම්බන්ධව පරීක්ෂණ කළා. ඉතින් ඒ වගේ මට ඔයාලට කියන්න ඕන මේ දැන් මේ 2026 අවුරුද්දෙත් ගොඩාක් දුරට ගොඩක් අයගේ
ග්‍රහ ශක්තියින් දුර්වල වෙන අවස්ථාවක්. එතකොට සිංහ ලග්න හිමියන්, ඒ වගේම කුම්භ ලග්න හිමියන් ගොඩාක්ම ප්‍රවේශම් වෙන්න ඕන මේ කාල සීමාවන් තුලදී. විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 3 වෙනිදායින් පස්සේ මේ ලෝකයටම කුජ ශනි යෝගය ඇති වෙනවා. මේ කුජ ශනි යෝගය ඇතිවීම නිසා ගොඩාක් දුරට යුද්ධ ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හදිසි අනතුරු ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. උප්පත්තියේදී කුජ ශනි යෝගීන් උප්පත්තිය ලැබපු ගොඩක් අය මේ වෙලාවේදී ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මීන රාශිය තුල කුජ ශනි යෝග වෙලා උප්පත්තිය ලැබපු පුද්ගලයන් ඉන්නවා නම් එයාලා අතිශය ධර්මානුකූලව කටයුතු කර යුතුමයි. භාවනාවකට අවතීර්ණ විය යුතුයි. ඒ වගේම නිතරම පිරිත් සජ්ජායනය කළ යුතුයි. එතකොට මේ වගේ දුර්වල ග්‍රහ ශක්තියක් යන වෙලාවේදී යම් යම් බලපෑම් එතකොට යම් අසුබ ශක්තියින්ගේ බලපෑම් තමා දෙසට එල්ල වෙන්නට අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව සැලකිල්ලක් දක්වන්න ඕන. විශේෂයෙන් මට ඔයාලට මේ වෙලාවේදී කියන්න ඕනේ මේ 2026 අවුරුද්ද බියවීමට නෙවෙයි. අවස්ථා කිහිපයක් අවස්ථා 3කදී පමණ අවස්ථා 3ක් ජනවාරි මාසයේ 16න් පස්සේ ඒ වගේම මාර්තු මාසේ 17න් පස්සේ ඒ වගේම අප්‍රේල් මාසේ 3 වෙනිදායින් පස්සේ වගේම සැප්තැම්බර් මාසේ 20 වගේ වෙද්දී ලංකා කේන්දරයට අනුව ලංකාවට ලොකු බලපෑම් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක්. ස්වභාවික ආපදා තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හදිසි අනතුරු, ගිනි ගැනීම්, වෙඩි තබා ගැනීම සහ මිනිස්සු අතර ප්‍රකෝපකාරී සිද්ධීන් නැති වෙලා ලේ වැగిරීම ඇති වෙන්නට පුළුවන් කාල සීමාවක්. ඉතින් අපිට මේ දේවල් වළක්ව ගන්නට පුළුවන්. අපි ධර්මානුකූලව කටයුතු කිරීම තුළින් තමන් මේ අසුබ කාලයට ශක්තිමත්ව මුහුණ දෙන්නට තමන්ගේ මානසික ශක්තිය හදාගන්න. මට කියන්න තියෙන්නේ ඒ කාරණේ තමයි 2026 අවුරුද්දට අපි සාර්ථකව එකිනෙකා එකට එකතු වෙලා අපේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම තුළින් අපි මේ අසුබ ශක්තියින් ජය ගැනීමට අපේ ශක්තිය වර්ධනය කරගමු. අපේ කායික මානසික ශක්තිය වර්ධනය කරගමු. කිසිම කෙනෙක් මේ අසුබ ශක්තිය නිසා මේ 2026 මෙන්න මේ දේවල් වෙනවා කියලා කිසිම වෙලාවක මානසිකව කඩා වැටෙන්නට එපා. කර්ම ශක්තිය අපේ මානසික ශක්තිය තුළින් අපිට මේ ග්‍රහ ශක්තියින් අභිමවා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒක ගොඩක් අය නොදන්න කාරණයක්. කොහොමද මානසික ශක්තිය වර්ධනය කරගන්නේ කියලා. ඉතින් ගොඩක් අය කේන්දර විශ්වාස කරන්නේ නැහැ, මේ ග්‍රහ ශක්තියින් විශ්වාස කරන්නේත් නැහැ. මේ වැය බලපෑම් කොහොමද වෙන්නේ කියන කාරණේ මේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක ඉතින් එයාලගේ කාරණාවක්. නමුත් මේ ලෝකයේ තුල මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේවා ධර්මයේ තුල කතා කරලා නැහැ කිසිසේත්ම. ධර්මයේ තුල කතා කරලා තියෙන්නේ මේ සසරෙන් ඈතර වීම සම්බන්ධව. ලෝකය ගැන දේවල් කතා කරාම මිනිස්සු ඒකෙන් අවුල් ජාලාවක් බවට පත් වෙනවා. එතකොට ලෝකයේ තුල ජ්‍යොතිෂය කියන කාරණේ ඒ කාල සීමාව තුල ඉඳලම තිබුණ දෙයක්. බුද්ධ කාලය තුල ඉඳන්ම. ඉතින් බුදු පියාණන් වහන්සේ ගොඩාක් දුරට දේශනා කරේ මේ සම්මුතික ලෝකයේ දේවල් වලට වැඩිය මේ පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීම සම්බන්ධව. ඉතින් අපි මේ ග්‍රහ ශක්තියින් අභිමව අපේ චිත්ත ශක්තිය වර්ධනය කරගෙන අපි මේ අයහපත් කාලයන්ට ශක්තිමත්ව මුහුණ දෙමු කියන කාරණේ මම මෙහිදී ඔයාලට කියන්න ඕන. ඉතින් 2026 අවුරුද්ද ශක්තිමත්ව මුහුණ දීමට අපි හැමදෙනාම එකට එකතු වෙලා කටයුතු කරමු. හැමෝටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.